ඔන්න එහෙනම් යාළුවනේ මම අද ඔයාලට අලුත් වීඩියෝ එකකින් ආවේ. මගේ බයික් එකට ගහලා තියෙන මොඩිෆිකේෂන් පාර්ට් මොනවද කියන එක ගැන කියන්න තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එක අරන් ආවේ. ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා අයියේ මේ බයික් එකේ මෙච්චර මේ පාර්ට් එකට කොච්චරක් ගියාද මේ පාර්ට් එකට කොච්චරක් ගියාද කියලා මගෙන් අහලා තිබුණා. මම අද ඒක සම්බන්ධව තමයි මම මේ වීඩියෝ එක කරන්න ආවේ. මම අද කියන්නම් මේ බයික් එකේ සම්පූර්ණම මොඩිෆිකේෂන් කරන්න ගිය ගණන් මිනුම් එක්ක මම ඔයාලට කියන්නම්. ඕනම කොල්ලෙක් කැමති ඇත්තටම තමන්ගේ බයික් එක ලස්සනට මොඩිෆයි කරලා තියාගන්න. ඒ නිසා මම අද මේ වීඩියෝ එක අරන් ආවේ. එහෙනම් මම තාමත් subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක දැන් මම ගිහලා subscribe කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි යාළුවනේ මම අද මුලින්ම පටන් ගන්නම් වයිසර් එකෙන්ම මේ බයික් එකට ආපු ඔරිජිනල්ම වයිසර් එකක් මේක ආෆ්ටර් මාකට් ඇවිත් තියෙන්නේ හොනට් එකට CB4 එකට වෙනම එකක් ඇවිල්ලා තියෙනවා මේක තමයි හොනට් එකටම ඇවිල්ලා තියෙන වයිසර් එක මේ වයිසර් එක සාමාන්‍යයෙන් දැනට මාකට් එකේ යන මිල බැලුවොත් 35000ත් 45000ත් මිල වගේ තමයි යන්නේ මොකද 35000ට වගේ හොඳම කන්ඩිෂන් එකේ එකක් ගන්න හම්බෙන්නේ නැහැ සාමාන්‍ය 45කට වගේ හොඳම කන්ඩිෂන් එකක් ඔයාලට ගන්න පුළුවන් ඊළඟට මම මේ කතා කරන්න දන්නේ පෝක් බැලන්ස් එක සන්සෙයි රේසින් කියන බ්‍රෑන්ඩ් එකකින් ආපු රීකන්ඩිෂන් මම මේක ගත්තේ මේක සාමාන්‍ය 10000ත් 20000ත් වගේ අතරකට මිලකට ගන්න පුළුවන් ඔයගලන්ට මේක ඇත්තටම ගොඩක් වටිනවා ඒ වගේම බයික් එකේ පොඩි පෙනුමකුත් එනවා ඒ හින්දා ඔයාලට මේක ඒ වගේ මිලකට ගන්න පුළුවන් ඇත්තටම බයික් එකට මාරම පෙනුමක් එනවා ඉස්සරහින් බලපුවාම මේ තියෙන යාළුවනේ හොනට් එකටම ඔරිජිනල්ම එන ටයිටේනියම් පෝක් බට දෙක මේකේ සාමාන්‍ය උසේ කිසිම ප්‍රශ්නයක් නැහැ උසේ කිසිම වෙනසක් නැහැ මොකද කලින් ඇවිත් තිබුණා ටයිටේනියම් බට ජෝඩුවක් සාමාන්‍ය උසේ පොඩි වෙනසක් තියෙනවා මේකේ එහෙම නැහැ මේක ඔරිජිනල්ම හොනට් එකේ පෝක් බට දෙකේ සයිස් එකටමයි එන්නේ මේකේ මාර ස්මූත් එකක් තියෙනවා ඇත්තටම කිසිම අවුලක් නැහැ මේක මාර පෙනුමක් එනවා මේක ගහපුවාම මේක සාමාන්‍යයෙන් ඔයාලට 50ත් 60ත් අතර වගේ මිලකට ඔයාලට ගන්න පුළුවන් ඊළඟට කියන්න තියෙන්නේ ක්ලච් ඇන්ඩ් බ්‍රේක් ලිවර් එක මේ ලිවර් ජෝඩුව සාමාන්‍යයෙන් රීකන්ඩිෂන් ගන්න පුළුවන් ඔයාලට 20000ත් 15000ත් වගේ අතර මිලකට ඔයාලට ගන්න පුළුවන් රීකන්ඩිෂන් බ්‍රෑන්ඩ් නිව් ලොකු ගාණක් වෙනවා සාමාන්‍යයෙන් මේක උඩ පැත්තට කඩන්නත් පුළුවන් උඩට කඩන්න බැරි එකක් තියෙනවා ඒක ටිකක් ගාණ අඩුයි ඇත්තටම මේකේ මාරම ස්මූත් එකක් වගේම මාරම ක්වොලිටි ඉස්සරහින් ඉඳන් බලද්දි වුණත් මාරම කැපිලා පේනවා මේ ක්ලච් ඇන්ඩ් බ්‍රේක් ලිවර් ජෝඩුව මාරම ක්වොලිටි ඇත්තටම හිතා ගන්න බෑ ඒ තරම්ම ක්වොලිටි මේක යොෂිමුරා වලින් ගන්න 8 මීටර් එක මේක ඇත්තටම මාරම මේ ක්වොලිටි ඇත්තටම මේකේ A කියලා පෙන්වන්නේ කූලන්ට් එකේ හීට් එක ඊට පස්සේ B කියලා පෙන්වන්නේ ඔයාලට ඔයිල් එකේ හීට් එක ඒ වගේම ටයිම් එක තමයි යටින් සයිඩ් එකේ පෙන්වන්නේ ඒ අනිත් පැත්තෙන් පෙන්වන්නේ වෝල්ටේජ් එක ඉතින් මේකෙන් අපිට මුළු බයික් එකේම දේවල් බලා ගන්න පුළුවන් අපිට යන ගමන් කිසිම ප්‍රශ්නයක් නැතුව ගමනක් ගිහිල්ලා එන්න පුළුවන් කිසිම බයක් නැතුව මෙතනින් මේ ඉන්ඩිකේට් කරන්නේ බල්බ් එක ඒ සිකියුරිටි සිස්ටම් එක ඒ මං සිකියුරිටි එක අයින් කරලා නැහැ ඒකයි ඉන්ඩිකේට් කරනවා ඔයාලට පෙන්වන්නේ මේ තියෙන්නේ ෆෝන් හෝල්ඩර් එක ඇත්තටම මාරම හයියයි මේ ෆෝන් හෝල්ඩර් එක කිසිම ප්‍රශ්නයක් නැතුව බයක් නැතුව ෆෝන් එක කිසිම බයක් නැතුව මේකේ හයි කරන් යන්න පුළුවන් ඒ වගේම මේ තියෙන ඩේටෝනා බ්‍රෑන්ඩ් එකෙන් ගහන ෆෝන් charge කරන charging port එක ඇත්තටම අපිට කිසිම බයක් නැතුව ඕන දුර ගමනක් වුණත් යන්න පුළුවන් මොකද ෆෝන් එකේ වුණත් charge එක ගැන බය වෙන්න දෙයක් නැතුව අපිට ගමන බිමනක් යන්න පුළුවන් මේ තියෙන්නේ GoPro එක ගන්න හැන්ඩල් එක ඇත්තටම අපිට බයික් එකේ රයිඩ් එකක් යනකොට අපේ GoPro එක ඕකට හයි කරගෙන හොඳ ලස්සන වීඩියෝ එකක් කරගන්න අපිට හැකියාවක් තියෙනවා ඇත්තටම ඔය සෙට් එකම එකතු වුණාම ඇත්තටම බයික් එකේ ඉස්සරහින් බලපුවාම මාරම ක්වොලිටි එකක් තියෙනවා අපි ළඟට බලමු එන්ජින් එකේ මෑන ටික ඔක්කොම දාලා තියෙන්නේ ගෝල්ඩ් කලර් එකකින් ඇත්තටම ඔයගලන්ට මේ ගෝල්ඩ් කලර් එකකින් හරි ටයිටේනියම් කලර් එකකින් හරි ඔයගොල්ලෝගේ ආස පාට අනුව මේක සාමාන්‍යයෙන් 30000ත් 25000ත් අතර වගේ මිලකට ඔයගලන්ට වටේ යන ටිකයි දෙපැත්තේ එන්ජින් එකේ සෙට් එකම ගන්න පුළුවන් 25000ත් 30000ත් වගේ අතර මිලකට එන්ජින් එකේ ඔය ලොකු වෙන දෙක සාමාන්‍යයෙන් 10ත් 12ත් අතර වගේ ගාණක් වගේ තමයි සාමාන්‍යයෙන් වෙන්නේ ඔයාලට මේ මිලට වගේ ගන්න පුළුවන් සයිඩ් කප් දෙකේ යන හතරට සාමාන්‍යයෙන් මට රුපියල් 3000ක් වගේ තමයි වුනේ එහා පැත්තේ යන දෙකයි මේ පැත්තේ යන දෙකටයි මට සාමාන්‍යයෙන් රුපියල් 3000ක් වගේ ගාණක් වගේ තමයි ගියේ
ඊළඟට අපි කතා කරමු සයිලන්සර් එක ගැන. මේක ඇත්තටම ක්වොලිටි සවුන්ඩ් එකක් තියෙන්නේ. ලොකු හඬක් නැහැ. සාමාන්‍යයෙන් කිසිම බයක් නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. සාමාන්‍ය මාරම ලස්සන හඬක් තියෙන්නේ. මේක ෆුල් ටයිටේනියම් බෙන්ඩ් එකත් එක්ක බෙන්ඩ් සෙට් එකත් ෆුල් ටයිටේනියම් මුළු ෆුල් කිට් එකම මම ගත්තේ. සාමාන්‍යයෙන් මේක ලක්ෂ 3.5ක් වගේ අතර ගාණක් වෙනවා මුළු කිට් එකම. සාමාන්‍යයෙන් ඊට වැඩියෙනුත් තියෙනවා ඊට අඩුවෙනුත් තියෙනවා. ඒක අර ටයිටේනියම් එකේ කලර් එකත් එක්ක ගාණ අඩු වැඩි වෙනවා. අපි ඊළඟට කතා කරමු මගේ බයික් එකට දාලා තියෙන මොඩිෆයි සීට් එක ගැන. ඇත්තටම මාරම කම්ෆර්ටබල්. ඕන දුර ගමනක් යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඇත්තටම ඔරිජිනල් සීට් එකේ ලොකු දුර ගමනක් යන්න බෑ. ඇත්තටම හරි අමාරුයි ඔරිජිනල් සීට් එක යද්දි. මේකේ කිසිම අවුලක් නැතුව ඕනම දුර ගමනක් යන්න පුළුවන්. මාර කම්ෆර්ටබල්. ඒ වගේම මේකේ සාමාන්‍ය මිල ගණන් වෙනවා 40,000 50,000 වගේ අතර ගාණක් යනවා රීකන්ඩිෂන් ජපන් ඔරිජිනල් ගන්න ගියොත්. ඊළඟට ෂොක් ගාඩ් එක මම ඔයාලට කියන්න යන්නේ ෂොක් ගාඩ් එක ගැන. ඇත්තටම මේ ෂොක් ගාඩ් එකෙන් මාරම විදියට වටිනවා අපේ මනෝ ෂොක් එකට. ඇත්තටම මේකට මඩ ගහන්නේ වතුර වැලි ගහන්නේ ඒ නිසා මේකෙන් මාර විදියට ආරක්ෂා වෙනවා. ඇත්තටම මේක ඔරිජිනල් ෂොක් ගාඩ් එකක්. මේ සාමාන්‍යයෙන් මේ ඔරිජිනල් ෂොක් ගාඩ් එක ඔයගලන්ට ගන්න පුළුවන් මාකට් එකේ සාමාන්‍ය 20000ත් 25000ත් වගේ මිලකට ඔයගලන්ට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඇත්තටම මේකක් ඔයාලගේ බයික් එකටත් ගහ ගන්න වටිනවා. ඇත්තටම ෂොක් එක ගොඩක් වෙලාවට මේකෙන් ආරක්ෂා වෙනවා. අපි ඊළඟට කතා කරමු චේනිස් පොකට් සෙට් එක ගැන. ඇත්තටම මේක රේසිං චේනිස් පොකට් සෙට් එකක්. මේක XAM කියන බ්‍රෑන්ඩ් එකෙන් ගහලා තියෙන්නේ පිටිපස්සේ පොකට් එක. ඇත්තටම මාරම ස්මූත්ලි මේක පදින්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් අර අයිනේ සයිඩ් එකෙන් ගහලා තියෙනවා XAM කියලා බ්‍රෑන්ඩ් එක. මාරම ස්මූත්ලි ඔයාලට ගමනක් බිමනක් යන්න පුළුවන්. මේක සාමාන්‍ය මිල ගණන් 25,000 35,000 වගේ අතර මිලකට ගන්න පුළුවන්. ඔයාලට රීකන්ඩිෂන් බ්‍රෑන්ඩ් නිව් ගන්න ලොකු ගාණක් යනවා. රීකන්ඩිෂන් හොඳ තත්ත්වෙන් ගන්න පුළුවන් ඔයාලට 25,000 35,000 වගේ අතර මිලකට. ඊළඟට අපි බලමු එන්ජින් ගාඩ් එක. මේ එන්ජින් ගාඩ් එක සාමාන්‍යයෙන් හොයාගන්න ගොඩක් අඩුයි. මම දන්න තරමින් බයික් දෙකක වගේ තමයි මම දැකලා තියෙන දැනට මේ එන්ජින් ගාඩ් එක. සාමාන්‍යයෙන් මේක රීකන්ඩිෂන් එකකින් ආවොත් සාමාන්‍යයෙන් 60,000ත් 50,000ත් වගේ අතර ගාණක් වෙයි සාමාන්‍යයෙන් මේ එන්ජින් ගාඩ් එකක් වලට ගන්නවා නම්. ඇත්තටම මාරම ලුක් එකක් තියෙනවා මේ එන්ජින් ගාඩ් එකේ මේ බයික් එකට. ඊළඟට බලමු අපි ගිවි බ්‍රෑන්ඩ් එකෙන් ගහන ඔරිජිනල් හොනට් එකට එන කැරියර් එක ගැන. ඇත්තටම මාරම ලස්සනයි බයික් එකට මේක ෆික්ස් කරපුවාම බයික් එකේ දිගින් වැඩි වෙනවා මාරම ක්වොලිටි එකක් එනවා. මේක M7 කියන ප්ලේට් එක මේක. ඇත්තටම මාරම ලස්සනයි. මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් මේ ඔරිජිනල් ගිවි බ්‍රෑන්ඩ් එක. ඔයාලට මිලදී ගන්න පුළුවන් සාමාන්‍ය 1.20ත් 1.30ත් වගේ අතර මිලකට ඔයාලට ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව්. මේකට මම දාලා තියන්නේ CB4 එකට එන ඔරිජිනල් රවුන්ඩ් සයිඩ් මිරර් එක. මට ඇත්තටම හරි ආසයි ඒ CB4 එකට එන රවුන්ඩ් සයිඩ් මිරර් එක. ඒ නිසා මම මේකට දැම්මා එක. ඇත්තටම මේක ඔයාලට ගන්න පුළුවන් 20ත් 25000ත් වගේ මිලකට ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මගේ බයික් එකේ තියෙන ඔයගලන්ට සියලුම මොඩිෆිකේෂන් කැලේ ටික මම ඔයාලට පෙන්නුවා. ඒ වගේම ගණන් මිනුනුත් ඔයාලට කියලා තියෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා. තාමත් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා මාව සබස්ක්‍රයිබ් කරන්න යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.